මම මේ නිදරකින් ඉන්නේ මොකෝ කියලා. ඕ මා වැට්ටා. sorry guys. ඔයාලට පොඩි බඩක් පෙන්නන්නයි මං ආවේ guys. ඒ තමයි මොකද්ද? මින්න මේක මම මේ කනාවට ගෝල්ඩ් හොය ඇවිද්ද ගොඩාක් දුර ඇවිද්ද guys. මේක කොමුණ මොඩ මේ ලොකු නේද ෆොටෝස් එකක් guys. මේක SMS එකක් නෙමෙයි. දැන් මට මරුණත් බය නෑ මං අර සෙට් පොයින්ට් සෙට් කරලා ආවේ guys. උඹෝ මට හිතා ගන්න බෑ guys. මම මුලින් මේ වෙතර ආවා. කබාට් මගේ හાર્ට් දෙකයි තිබෙන්නේ guys. මම මරුණා මට දුකේ බෑ පා වුණා guys. මොනවා කරන්නේ? බලන්න මේ නෙදර් ෆෝට්‍රස් පොඩක් ඉන්න guys. මගේ හරි. දෙකනේ guys මට බය වෙලා. ඒ පාර මොකද? මොකද්ද guys ඒ? guys කාර් ගේම් එක ගෙනාවේ නෑ කියලා තරහ වෙන්න එපා පොඩ්ඩක්. දෙන්න කාලය. අපි ගේන්න. එන්න එපා guys මං ගේන්න. පොඩ්ඩක් ඉන්නේ කොස්ටට යට දෙන්න. හරි. guys එනවා අපි යන්න හදන්නේ SMS එකකට නෙමෙයි. තියෙන ලොකුම නේද බෝ. මේකේ අයි ලූට් තියෙනවා නටන්න guys. ඕන තරම් ලූට් තියෙන ගොඩක් ලූට් තියෙනවා. අම්මේ guys මේක නම් අයි පිස්සුවා. guys මේ මං වීඩියෝ එක නැවතුනොත් හදිස්සිය වන්නේ ගණන් ගන්න ඒවා දන්නවා නිදාගෙන උඩුන් එනවා. පොඩ ඊට නැති ප්‍රශ්න තියෙනවා. හොඳයි guys අද මම මේක ලූට් කරනවා ආලා ඔන්ලයින් හිටියත් නැතත් guys බලන්න මේකේ ලොකු මේකේ ලූට් ඇති අය නටන්න guys නටන්න guys. අම්මේ guys මේකේ තියෙනවා ගොඩක් වටින දේවල් තියෙනවා guys. මම දැකලා තියෙනවා. දෙක්ක නේද? එහෙන දේවල්. ඔන්න දෙක්කනේ. වැඩි කියන්නේ guys මං ගාව ෂීල්ඩ් එකක්වත් නැහැ. කන්නේ. උන්ගෙන් හෙඩ් හම්බ වෙනවා guys. බලමු අපිටත් හම්බෙයිද කියලා හෙඩ් හම්බුනොත් වටිනවා ඒවා ගොඩක්. කාට වටුන්නේ නැති වුණත් උන්ගේ ස්කෙල්ටන් අර මං කිව්වේ guys බලමු එකේ මොනවද තියෙන්නේ කියලා. කමන්නේ වටින් දෙයකට සැරල එකක් තියෙනවා එන් තියෙනවා. තව කඩුවක් තියෙන එක අවුලන්නේ වටිනවා. guys මේ විතර චෙස්ට් එක. මේකේ සැරල් දෙකක්. කැම්මක් guys කැම්මක්. අපි මේව දාලා මේ වැඩන්නේ. මේකට දෙන්නේ. ගෝලින් ගොඩ එක අඩිනවා guys. තව ඉන්නවද? තව මොක්කු හරි ඉන්නවද? කොක්කු හරි වෙන්න ඉන්නවද? බ්ලේස් තමයි guys. අපි මේ පැත්තට පස්සේ යන්නේ guys. අපි මුලින් මෙහෙ ලූට් කරලා අන්තිමට මේ පැත්තට යන්න. තව එහෙ නෑ නේද? නැද්ද? නෑ guys. හැබැයි මේක පට්ට ලොකු නේද බෝට්‍රස් එක මම ඒක හොඳටම දන්නවා. බලන්න guys අන්න අතන්ට එනකම්ම තියෙනවා කියන්නේ. මෙන්න මෙතන ඉඳන් අන්න අතන්ට එනකම්. guys මම පොඩි දෙයක් හදාගත්තා. මට එන්ඩර් පෙරල් හම්බුනේ නිසා මම මේක හදාගත්තා. කොහමද? එන්චෙස්ට් එක. ඒකෙන් එන්නේ guys මම ඒ ගැන වෙනම වීඩියෝ එකක් කරන්න. ඒකෙන් සාමාන්‍යයෙන් කිව්වොත් මේ පොඩ්ඩක්කින් ලී නෑනේ shit guys මෙහි ලී අඩුයි shit. නැතක් මේ ඔක්කොම තියෙන අපරාධි ලී පහක් තිබ්බනම් හරි guys එකේ නැත්නම් මට ෂීල්ඩ් එකක් හදන්න. අපි දුවමුද guys මට බ්ලේස්ලා ඉතර මේ මම බය වුණ තරම අපි මෙහෙට දුවමු. නෑ උන් බ්ලේස් නෙමෙයි. අයියෝ මං අපරාධි බය වුණේ guys. අපරාධි. මෙතනින් වැට්ටොත් ආයි පායටවත් පායනේ ඉන්නේ. තව පායට යන්න දෙයක් නැහැ නේ guys. මත් පිස්සු වචන කියන පිස්සු මටත් පිස්සු. මල්ලි මං මේ වල බලන්න ඇති කොහොමද මුන්ගේ හෙල්ප් පේන්නේ කියලා. මම මේ පොඩි මොඩ් එකක් දාලා තින්නේ. අපි මේ තට්ටුව බලලා යන් උඩ තට්ටුවට. උන්ගෙන් ගුටි කෑවුත් ඔන්න ඔක තමයි වෙන්නේ guys. මොකද්ද චාකොල්ලා නේද? චාකොල්ලා. ඔව් වැඩන්නේ. අනේ කාපම්මයි පුතේ හෙල්ප් බහින්නේ බා. guys මේ පොඩ්ඩක් මගේ මීට වඩා බහිනු මේ ආමර් එක නැත්තම් ටිකක් හරි. කවුද ඔක ගහන්නේ? අනේ guys දැන් මම මැරෙනවා. knock back තියෙන හින්දා හොඳා ටිකක් හරි. අම්මට සිදි guys. මම මැරුණා guys මොනවා කරන්නේ? දුක තමයි. දුකයි කියලා හිතුවට දුකවත් නෑ guys. මොකද ටිකක් හොඳ මොකක්ද ඒ උනේ?
මේක මොකක්ද දන්නවද guys? මේක හදන්නේ අර Crane Obsidian කියන જાතියෙන්. ඒකෙන් වෙන්නේ මේ guys මොකද්ද නම් බැටලා වෙනවා guys. sorry. Crane Obsidian වලින් එන්නේ මේ මෙන්න මේකක් හදාගත්තා. මෙන්න මේ guys මේක අර එහෙම අරන් යන්න පුළුවන් chest එකක් නෙමෙයි. ඒත් මේකෙන් වෙන දේ තමයි මේ මොකද්ද අපිට ඕන තැනක අරන් යන්න පුළුවන් මේ ඒ කියන්නේ ගෙදර chest එකක් තිබිලා මේක කොහේ හරි අරන් ගියොත් මේක ඕපන් කරොත් අන්න ඒකේ ගෙදර තිබ්බ බඩු ඔක්කොම තියෙනවා. අපි සැඩල් ටික දාමු. සැඩල් බෑ මේකත් ගන්නකෝ. තව මේකත් ගන්න guys. එච්චරයි වගේ බෑකේට බඩු ගන්න පුළුවන්. මේකට බලමු. තව කොච්චර දාතේ මේකට දාන්න. මස් කෑලි 5 තියාගමුනේ. අනේ මං තියනවා. එන්සයි එක වැඩන්න දුන්න මේකේ තියමු. ඉන්ටර්ප්‍රේවල් 7ක් තියෙනවා guys. මම පොඩ්ඩක් දන්නවනේ. මේ වගේ කලිසම් පොඩ්ඩක් කැඩුනා. sorry guys. ඒකට මේ බලන්න guys මම loyalty 3 දාගත්තා මේකට. කියන්නේ වක් ක්‍රියේටිව් දැම්මයි කියලා කන පාලනවා. ක්‍රියේටිව් දැම්මයි කෝ. පොයින්ට් අපි මේක බොමුනේ guys. ඒට ගිහිල්ලා. මං හිතන්නේ මේකෙන් නේද අර නොපිනී යන මොකද සීන් එකක් තියෙන්නේ. මෙන්න මේකට සිල්ක් ටච් ඕනේ නැත්තම් ඒක වැටෙන කැල්ලම යනවා නැති වෙලාම යනවා. මට පාර මතකයි දැන්නම්. ටිකක් විතර ඔව් සද්දයක් එනවා. ඒක අපිට අදාළ හරි guys ඔය පොඩ්ඩක් දාන් එනවා ඩූන් එනවා අම්මලා කතා කරනවා ඒවා අපිට අදාළ නැහැ. මෙන්න මේ තියෙන්නේ මේ ඔයාලට පේනවා ඇති උඩට ගහගෙන තියෙනවා. ඒ තමයි අර හෙට යන පැත්තේ. ඒකෙන් මං හෙන පට්ට දොටේ ඉඳන් ආයේ guys මේ ළඟ එක නෙමෙයි ස්පෝන් වෙන්නේ මං පට්ට දොටේ. ඉතින් මං පට්ට දුරේ ඉඳන් ආවේ. ඇත්තම කිව්වොත් මට හිතෙනවා මේ ඕවර්ල්ඩ් එකේ බ්ලොක් කටක් නෙමෙයි. ඒක බ්ලොක් එකක් මේක බ්ලොක් කටක් වුණා නම් වටිනොයි කියලා. ඇයි මේක ඒක ළඟනේ පට්ට වටිනවනේ. හම්බෝ guys මට හිතා ගන්න බෑ මෙහෙම එකක් හම්බුනේ කියලාවත්. මං හිතුවේ අර පොඩි එක හම්බුනාට පස්සේ ආයි හම්බෙයි නෑ කියලා බලද්දි වර්ල්ඩ් එකකට ගොඩක් හම්බෙන්න පුළුවන්. මට නම් හිතා ගන්න බෑ guys ඇත්තම කිව්වොත්. මට සතුටින් ඉන්න බැරි ඉන්නේ. වැඩේ කියන්නේ මම මේක හොයාගෙන එන කට්ටක් එකපාරම මම මෙන්න මේ ගෝල්ඩ් මයිනින් කරන්න ආවා. මොකද සිල්ක් ටච් වලින් දන්නවනේ අර පොඩ්ඩක් හම්බෙනව වැඩිනේ. ඉතින් මං ආසෙින්ද පොඩ්ඩක් යද්දි මෙන්න මෙතනට යද්දි මොකද එකක් තියෙනවද කියලා මෙන්න බලද්දි මේක හම්බෝ guys මට කියාගන්න බෑ. තාම සතුට කියාගන්න බෑ guys. දන්නවනේ මේ වගේ ලොකු විශිෂ්ට දෙයක්. ඒ කියන්නේ මට වැඩි ලූට් කරන්න දේවල් හම්බෙලා නෑ. guys මම මේ පොඩි දෙයක් ඔයාලා වෙනුවෙන් කරලා දිනවා. ළඟදිම කරන්න හිතන් ඉන්නවා. මගේ යාළුවෙක් කෙනෙක් කිව්වා මේ වර්ල්ඩ් එකට හරි තව වර්ල්ඩ් එකක් කරේ නැත්නම් මං එයාගේ වර්ල්ඩ් එකට හරි යනවා. ඒ වර්ල්ඩ් වල වීඩියෝස් මං අනිවාර්යෙන් දාන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් බයින්න එපා මං දානවා. හොඳයි. මේ දවස් පොඩ්ඩක් වීඩියෝ දාන්න පරක්කුනේ දාන් එනවා ඩූන් එනවා දන්නවනේ guys පොඩි ප්‍රශ්න. ඕවා ගණන් ගන්න නෑනේ අපි. මං කොහොම හරි අනිවාර්යෙන් මාසෙට 9ක් හරි දාලා තමයි නවත්තන්නේ guys. අනිවාර්යෙන් මාසෙට 9ක්වත් දානවා. මට නැත්තම් බෑ guys. YouTube channel එක නැත්තම් මට කරන්න හිතින්නේ. කලින් අර එහෙම කරපු හින්දා මට අවුල් ටිකක්. ෂීල්ඩ් එකක් නැහැ guys මං ගාව වැඩි කියන්නේ. ගහක්වත් තිබෙන්නේ නැහැ නේ ළඟ. හිටපු තැන. ඉතින් අරුන්ට ගහන්න වෙන්නේ කඩුවෙන් විතරයි. බලන්න guys. යුද්ධයට යන මම නැතු මම ගාව මොකද්ද කඩුව. මුකුත් නැහැ. අපි පස්සේ උඩට යන් guys. අනේ ලැග් නොවුනොත් හොඳයි. මේ රෙකෝඩ් කරන හින්දා තමයි guys ලැග් වෙන්නේ නැත්නම් ලැග් වෙන්නේ අම්මට සිරි guys. chest එක. ඒකෙත් සැල් එකයි අයනින් ගොඩ් 4යි. මේ chest plate එක නේ ටිකක් හරි වැඩි මට. මොකද මගේ chest plate එක බාගෙට කැඩිලා. අර කවුරු හරි දුවන් ආවොත් අපි මෙන්න මේක බොමු. අර කළු යකා. මං හිතන්නේ මේකෙන් වෙන්නේ අර මේ නොපිනිය. මම මේක හැදුවේ ඒත් අර දන්නවනේ නම් කිව්වට එකපාර මතක් වෙන්නේ නැහැ guys ගොඩක් කට්ටියට. අපරසි මෙතිනුත් අහලද? කමන්නේ guys. අපි යන් තව යටට යන තට්ටුවක් තිබ්බා බලමු. අපි ආවේ එන පොඩි තට්ටුවකින්නේ. කියන්නේ හිර කූඩුවකින් වගේනේ. මේක එහෙම නෙමෙයි.
අර මං කලින් මං හිතනවා ෂෝට් එකක් දැම්ම ෂෝට්ස් වලට දැම්මා. ඔයාලා බැලුවේ නැත්තම් බලන්න ගිහිල්ලා දැම්ම ගිහින් බලන්න. ගයිස් මට නම් මේවා හම්බුණා. ඒත් ඔයාලට පට්ට වදිනවා. අර බෙහෙත් හදද්දි මේවා අනිවාර්යයි. මේවා නැතුව බෙහෙත් හදන්න බෑ ගයිස්. මට නම් මේවා තියෙන නිසා මට ඕනේ නෑ. ඉන්නවද මොකෙක් හරි? නෑ. අපි යමු. මේ පැත්තේ තව නෑ නේද පිටිපස්සට? තවත් තියෙනවා ගයිස්. අම්මට සිරි. ඒකට නෑ යන්න ඕනේ ගයිස්. අපි ඒක නොගින් යමු. අපි උඩ තට්ටුවට යන්. මේ වටේ යතේනේ දන්නවනේ ගයිස්. අපි උඩ තට්ටුව වලට යන්. එතනට යන්න ඕනේ. නේදෝට ගමන්නේ. බොරුවට ඉල්ලන් ගන්න ඕනේ නෑනේ ගයිස් මං කියන්නේ. බොරුවට ඉල්ලන් ගන්න ඕනේ. මොකක්? පිස්සු. මොකක්? දැන් මූ ගහන එක නවත්තන්න ඕනේ.